එක පළවෙනි දවසේ අපි දෙන්න කතා කරන්නේ නැහැ. ඉතින් බෙදසරක් කියලා අශ කතා කරන්න. ඉතින් මම කියනවා නෑ මට ඕනේ කතා කරන්න. එතන පොඩ්ඩක් තියලා බලලා ඉන්නේ. ඒ ආමංගලේ ඉඳලා මම එයාගේ ඉඳලා කොමාරි අපි දෙන්න ඊට පස්සේ කතා කරා. කතා කරලා ඊට පස්සේ දෙන්නාසේ ෆෝන් එකකින් ඔබේ ජීවිත කතාව කිව්වා. ඒ වගේ නොයෙක් හඳක්මනේ නොයෙක් ආකාරයෙන් ඉතින් නමස්කාර කරන්න මේ ඉන්න ඔක්කොම එතන සමාවේ සේවය ලැබු ඔක්කොම එතකොට බාස අත්සිරේ ජීවිත ගොඩාක් ප්‍රශ්න වලින් බාස අත්සිරේ කෙදර උදේ මේ පටන් ගත්තා ස්වාමීන් වහන්සේ බලවත් දේ කරා. ඒ වගේම එතන තව බලවත් කෙනෙක් ඉස්සෙල්ලා බලවසේ අපි තිරණ පුදා සුභාරංචි දෙනා තිරණ පුදා ගොඩක් තැන්වලදී මේ මම සෝදිසි කියලා බලන කෙනෙක්. ඉතින් ගොඩක් මම සෝදිසි කරා කොහොමද? හරි මම කිව්වා මගේ පවුල ගැලවෙන්න යනවා අම්මා ගැලවෙනවා සහෝදර ගැලවෙනවා උන් පිළිගත්තේ නැහැ. ඉතින් මම එතන ඉජික සහෝදරයට කිව්වා මේ උන්ට කෝල් කරලා ෆෝනේ ජීවිත කතාව කියාගෙන යනකොට එහෙනම් තියන්න කිව්වා. හරි ටික සැරයක් මගේ කිව්වේ එක. හරි එහෙනම් තියන්න කිව්වා. මම ඇවිල්ලා බලන්නකෝ කිව්වා. හරි අචල දෙක ෂෝට් ඇන්ඩ් ස්ටික්. හරි ඊට පස්සේ ඔය බලන්න ආවා අවුදස් දෙකක් සත තිබ්බා. දෙවෙනි සතියේ ඔසුදාත් සෞතිස්මේ නගුවා. ඉතින් දැනට ඔය කවුරුද සභාව කරනවා. ඉතින් සාක්ෂි අපි කෙටිනවා. එයාලා අපි පක්ෂ උපේන්ද්‍ර අපි පක්ෂවල දින සම්පූර්ණ දිනගලෙමු. මුළු ජීවිතේම සාක්ෂියක් මම දෛනිකවම දෙවියන් වහන්සේව අත්දකින්න කෙනෙක් මගේ ජීවිතයේ එහෙම් පිටින්ම කන පිට කරුණා ඒ අහම්බෙන් පාස්කල හම්බෙලා ඒ කතා කරපු ගමන ඇත්තටම දැන් අවුරුදු 3ක් ඒ පාස්ටර්ත් එක්ක ගොඩනැගුණු සම්බන්ධය අවුරුදු 3ක් තිස්සේම එකම මට්ටමින් මම පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. මම කිසි විකගත් පාස්ටර්ට කෝල් එකක් ගන්න වෙන ගැටලුවක්කටම විතරයි පාස්ටර්ට කෝල් එකක් ගන්නෙ. එතකොට පාස්ටර් මිස් කෝල් එකක් ගියත් මගේ කෝල් එක පාස්ටර් දැක්ක පළවෙනි අවස්ථාවේදීම මට කෝල් එකක් ගන්න. මොකද මම කතා කරන්නේම මේ මගේ නොවන සභාවේ ගැටලුවකටම නිසා. ඉතින් ඒ ආපු පළවෙනි දවසේ ඉඳන්ම පාස්ටර් කිව්වා ඔයා දේව සේවය කරනවා. ඇත්තටම මට දේව සේවයක් කරන්න වුණාවක් නැහැ. කිව්ව හින්දා බලන්න ආපු කෙනෙක් මම. ඉතින් පාස්ටර් වුණාට කිව්වා ඔයා සභාවක් කරනවා මිනිස්සුන් ගන්නවා ගැලවීමට කියලා. ඇත්තටම අද මේ මොහොත වෙනකොට මගේ මුළු ජීවිතේම මගේ ජීවිතයේ අරමුණු සියල්ලක්ම වෙනස් වෙලා සියලුම කැපවීම දේව සේවයේ සඳහාම වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒක පුදුමාකාර අත්දැකීමක්. ඉතින් ඒ කියන්නේ අපිට හිතන්න බෑ අපේ අරමුණු අපේ ඊන සියල්ලක්ම දෙවියන් වහන්සේ පුදුමාකාර විදිහට වෙනස් කරලා අපි හිතපු නැති වාතාවරණයකට දෙවියන් වහන්සේ ජීවිතය තියලා තියෙනවා. අපේ මුළු පවුලම සියලු දෙනාම ගැලවීම ලැබුවා. ඒක කියන්න බෑ. ඒක මුළු පවුලේ සියලු දෙනාම ඒකාකාරීව ජීවන මාර්ගය උන්වහන්සේ හැමෝම වෙනස් කරගත්තා. ඉතින් මේ මොහොත කියන්න බෑ. ඒ දවසේ හැම මොහොතක්ම අපි ප්‍රාතිහාර්ය අත්දකින්න මට්ටමට උන්වහන්සේ අපේ ජීවිතය වෙනස් කරලා දෙනවා. ඉතින් මම අනේක වාරයක් දෙවියන් වහන්සේට ස්තුති කරනවා සහ මට දැන් හිතෙනවා ඒ අපිට තව ටිකක් කාලයකට කලින් මේ ගැලවීම හම්බුණා නම් කොච්චර අපේ ජීවිත තව වෙනස් කරගන්න දීපද කියලා. දෙවියන් වහන්සේට මම ස්තුති කරනවා. ඉන්නවා සෝටේසි දුවලයන් නෝබය එක සහෝදරියක් ඉන්නවා කෙටියෙන් කියන තාමු දැන් නාසික රාජ්‍යයට වෙහෙමල කරනවා. ඉතින් ආවේ පුංචිව සුව කරගන්න දුව ඇදගෙන වැටුණා. පුංචි සුව කරගෙන
බුදු ඇදගෙන වැටෙනවා. ස්වාමීන් වහන්සේගේ ජීවිත කතාව කිව්වා. නබේ විවාහය සිද්ධ වෙන්නේ මගේ අතින්. නබේ ජීවිතේ මේ දේවල් කරන්න යනවා කියලා. ඒ කෙටියෙන් ඒ කියපු දේවල් ස්වාමීන් වහන්සේ කියව මුල් පුටුවල නබ හිටවන්න යනවා. නබට ජීවිතේ ආශිර්වාද කරන්න යනවා කියලා ඉතින් අපි කෙටියෙන් ඒ සාක්ෂිය තහලා මේ ගින්න කොහොමද ලැබුණේ කියලා අපි ඉදිරියට යමු. සිසිරෝෂා අපි අත්සන්නාද දිනවා. ඒක කඳුලති සිනාසන කාලේ අඬන කාලේ ඒ අඬන කාලේ තමයි මම ආවේ ඇත්තටම මේ මගේ පුංචිව නිදහස් කරගන්න ඕන මගේ ජීවිතේ මේ ඉතින් එයාට අද තියලා එයාව නිදහස් කරගන්න මම ෆෝන් එකකින් කතා කරද්දී ප්‍රතික්ෂේප කළා ඇත්තටම තරහින් ආවේ ඒ කියන්නේ මම දාසිය ගොඩක් අඳුරනවා එතනම ගිහින් කෙනෙක් නිසා ඇයි මෙයා මෙහෙම කරන්නේ මට යන්න ඕන නේද මෙතෙන්ට එනම් පුංචි නිසා මම ඒ චර්ච් එකට ගොඩ වුණා මම දැකපු දවසේ උන්වහන්සේ සියල්ල කතා කරලා ඉවරයි කියලා කිව්වා මට පස්සේ පාස්ටර් කිව්වා නමුත් මම කවුන්සලින් කරන්නේ කිසි දෙයක් හඳුනන්නේ කෙනෙක් මම වචන ගැන පොඩි දැනුමක් තිබුණා ඉතින් ඒ මොහොතදී මට මගේ පුංචිගේ ජීවිත කතාව මම කියද්දි පාස්ටර් මගේ ජීවිත කතාව එකට ගත්තා සුද්ධාත්මයන් වහන්සේ එකිනෙක කතා කරන්න ගත්තා කිසි දවසක අඩු නැති මම වැටෙන හඳුනන අතර කරගන්න බැරි වුණා උන්වහන්සේ මොහොතේ කතා කරන්න ගත්තට ඔබට ව්‍යාපාරයක් දෙනවා ඔබගේ විවාහය වෙන්නේ මගේ අතින් කියලා මගේ අතින් දෙවිනා වුණා මට මොකටද ඒ කියන්නේ මගේ විවාහය කියන එක මම මගේ ජීවිතේ අයින් කළා ජීවිතේ කලකිරීම කියන පැත්තේ හිටපු කෙනෙක් මගේ විවාහය වෙන්නේ 16 අතින් ඒ වගේ මට බලවත් ව්‍යාපාරයක් දෙන්න යනවා මගේ ජීවිතේ කියන කාරණාවෙත් වාක්‍ය කතා කරන්න ගත්තා ඒ විවාහය සිද්ධ වෙන්නේ මේ වගේ බිල්ඩින් එකක මේ ආකාරයෙන් කියලා හැම එකිනෙකට කතා කරන්න ගත්තා ඊට පස්සේ මට අත තියද්දි මම වැටලා නිදහස් වෙද්දි මට ඇත්තටම බලවත් හාස්කම් වෙමින් මගේ ව්‍යාපාරය මට ආරම්භ කරන්න ලැබුණා නමුත් මම ව්‍යාපාරයට වඩා මම උන්වහන්සේගේ ඒ ඇතුල් වෙච්ච ගින්න මට නතර කරන්න බැරුණා මම සෙල්ලම් එකට වඩා ආස් කරේ උන්වහන්සේගේ වචනට ඒ කතා කරන වචනයක් ගානේ මම ජීවත් වෙන්න ගත්තා උන්වහන්සේගේ වචනය මාගේ ඇටමිදුළු ජීවත් කරන්න ගත්තා ඔහුගේ උතුලින් කතා කරන වචනය මාව ජීවත් කරා ඇත්තටම ඊට පස්සේ මට දීපුවේ කැඳවීම මොකක්ද කියන්නේ මට පැහැදිලි කරේ නැතත් මම මාව නමස්කාර හිටවන්න මගේ තිබුණු මගේ අම්මත් එක්ක අවුරුදු 29ක ශාප ජීවිතයක් තිබ්බා ඒ ශාපෙන් ගැලවුණ විවාහයට ශාපයක් තිබ්බා ඒ ශාපෙන් ගැලවුවා මගේ ජීවිතේ මම බලවත් එක්කම හිටවලා කිව්වා මට බලවත් ඉදිරියට ලැබෙන ආශිර්වාද සහ මගේ ඉදිරියට යන පුරුෂයෙක් ඔය වගේද කියලා උන්වහන්සේ දරව කරා මේ හැම දෙයක් එක්කම යම් තැන්වලදී ආපහු සුලි කුණාටු වලදී උන්වහන්සේ 16 අතර බලවත් කණුවක් කරලා තිබ්බා ජීවිතේට මම අම්මා කියලා නෑ මොකද මට ඒත් එක්ක අපේ අම්මගේ හොදට තන සහෝදරිය තමයි සිස්ටර් කතාවලි කියන්නේ මොකද මම එයාට වෛර කරපු කෙනෙක් මොකද මම ලැබෙන විදිහට මම ප්‍රතික්ෂේප කිරීම සහ අපි දෙන්න අතර තිබුණු වෛරය පොඩි වෛරයක් නෙමෙයි මගේ මේ පරිණීම මම ආර්ථික සම්පත්තිය දැනන් හිටියට මගේ ජීවිතේ විවාහය සහ මගේ ජීවිතේ සාර්ථකත්වයේ තියෙන ආශිර්වාදයේ කොතනද කියලා මට කිසිම දාසියෙක් උගන්වන්න තිබ්බේ නෑ නමුත් ශුද්ධාත්මහන්සේ මං ඉදිරියේ අවසානයේ මම හිටගත්තු සභාව තුළ උන්වහන්සේ තබපු මේ කවුරු මට උන්වහන්සේ සියල්ල විතරව කරන්න ගත්ත උතුලින් මොකද මගේ අම්මත් එක්ක මොකද යම් මෙතෙන්ට ආව කෙනෙක් මොකද ඒ චරිතය හරි අමාරුයි මගේ හස්බන්ඩ් උත්තරනවා අවුරුදු 23ක් කොහොමද එයත් එක්ක ජීවත් වුනේ කියලා මං හිතන්නේ දරාගෙන ඉවසීම මට මේ ස්ථානි මට උන්වහන්සේ තම පුරුදු කරා මට සමාව දෙන්නකෝ මොන විදිහකින්වත් වචනයක් කියන්න බෑ කට අරින්න එපා කියලා මගේ කට ලොක් කරා සමාව දෙන්න පුරුදු කරා ඉවසීම පුරුදු කරා තව ටිකක් ඉතින් ඒ නිසා මගේ ජීවිතේ ජයග්‍රහණයට ගෙනෙනවා සමාව දෙන්න රත්තරන් වලින් ඒ කියන්නේ විශේෂ තව කාරණයක් තමයි මම ඔක්කොම එකතු කරලා යාට ෆුට්බෝල් එකක් වගේ ගහනවා කිව්වා ඒක නතර කරන්න කිව්වා යාට සමාව දෙන්න නැති ඒ ප්‍රශ්නේ මට ඊට පස්සේ කිව්වා මේ රත්තරන් මාලිකයක් හා සමානව ඒ කියන්නේ මට තියෙන ආශිර්වාද උන්වහන්සේ නිදහස් කරනවා කියලා ඊට පස්සේ තලිත දිමනාලින් උන්වහන්සේ කතා කරපාලි සියල්ල නිදහස් කළා ඊට පස්සේ තවත් පැතිකඩකින් තවත් කතා කළා මට උන්වහන්සේ ඒ විවාහය තුළ සියලු ආශිර්වාද නිදහස් කරද්දී මගේ කියන්නේ ආපු සුලි කුණාටු වලදී මට සමහරක් වචන මට ඇහෙන්න දුන්නේ නැහැ මම වචන ඉගෙන ගන්න කාලේ මට පිපාසය තිබ්බේකට ඒ පිපාසය ඇතුළේ තමයි වචන ඉගෙන ගන්න එකවදාම මට කනවද බොනවද ඒ කිසි දෙයක් මට අදාළ වුණේ නැහැ මගේ වචනය ඇතුළේ තමයි මගේ ජීවිතේ තිබුණේ ඉතින් ඒක මට මම ගොඩක් නින්දා අපහාස මාව ප්‍රතික්ෂේප කිරීම කොන්කිරීම වලින් යන කාලෙක තමයි මට වචන තුළ ජීවත් වෙන උන්වහන්සේගේ 16 දුන්නේ ඒ වචනය මම මීට කලින් අහලා ඇති සුද්ධාත්මයන් වහන්සේ කන්න කොටගෙන මම හිත කැඩලා වේදනාවක් හිටියද ඒ හැමතැනම උන්වහන්සේ වචනය කන්න කොටගෙන මාව හැමදාම නිදහස් කරා බයිබල් ස්ටඩි වල ඉර්ධ දේශනාවල ඒ ඔහු තුලින් ගලපු ගින්න මගේ
ඔහු කරන දේශනාව මට ඒ විදිහට රිපීට් කරගන්න උන්වහන්සේ පුදුම කරුණාවක් වුණා. ඒ කාලේට මම අදටත් ආදරේ එකම ජීවිතේ සම්නමය කාලයක්. අදට සම්නමය නැතුව නෙමෙයි. නමුත් ඒකම ජීවිතේ වටිනම කාලෙ විදිහට මම සැලකනවා. ඒ වගේම උන්වහන්සේ මගේ ජීවිතේ කතා ඔව් ඒ වගේ මගේ විවාහයේදී මගේ අම්මගේ අතේ කරේ තියෙන සියලු බඩු ගාවල මට දෙන්න යනවා කිව්වා. මම ඒක ගැන ඒ කියන්නේ එච්චර ලොකුවට හිතන්න කියලා තුනට ඒ මොහොතේ මගේ අම්මා කිව්වා අතේ කරේ තියෙනවා වෙන ගිනි ගන්නවා මට මේව තියාගෙන ඉන්න බෑ මේව දාගන්න කියලා. මම කිව්වා මට එපා කියලා. මම බෑ බෑ මට මේක එකක්වත් තියාගන්න බෑ. ඒ අත් දෙකේ තිබුණු වලලු එයාගේ තිබුණු මාළෙත් ගලවලා මට දෙන්න ගත්තා. ඉතින් උන්වහන්සේ පුදුම විදියට හැම දෙයක් තුළම හාස්කම් කරා. ඒ අදාත් හෝල් එකේ විදියට විවාහය අරගත්තා. ඒ වගේම මට ආපු සුලිකු නාටුවලදී සමහරක් දේවල් මට ඇහෙන්න ඉඩ සැලසුවේ නෑ. මට ඒ දේවල් සමහරක් වෙලාවට කනකට ඇහෙද්දි ඒවා එයාට ඇහෙන්න දෙන්න එපා කියන දේ මගේ කරට ඇහුණා. නමුත් මම බොහෝ සුලිකුණාට අඳුරගෙන තිබුණා. මට ඒවා ඇහෙන්නවත් දැනෙන්නවත් දුන්නේ නෑ. මොකද මම දැක්කේ ඔහුට අවශ්‍ය කළා මාව පර්වතයක් විදිහට ගොඩනගන්න. උන්වහන්සේ ස්තුති කරනවා. ඒ මොහොතේ හිටගත්තු මගේ පර්වත තමයි සිස්ටර් දිනු, සිස්ටර් රේඛා, පාස්ටර්ගේ මව මගේ පර්වත වුණා. මම උන්වහන්සේට ස්තුති කරනවා. මගේ ජීවිතයේ සියලු දේවල් සිද්ධ වුණේ මට 2012 කතා කරන අනාගත වාක්‍යයක් තමයි නුඹ කියනවා වගේ මම නුඹව නැවත අරගෙන යනවා කියලා මම ජීවිතේට හදිස්සියම මගේ පුංචි අසනීප වුණා. මට ඒකම මට කොළඹට යන්න වුණා. ගිය අවුරුද්දේ උන්වහන්සේ කතා කරපු 2012 අනාගත වාක්‍ය ගිය අවුරුද්දේ උන්වහන්සේ ඒ විදිහට මගෙන් ඉෂ්ට කරගත්තා. උන්වහන්සේ මට ඉෂ්ට කළා. මගේ ජීවිතේ මේ තාක් ආපු ගමන කොටද්දි මගේ හැම අනාගත වාක්‍යයක්ම උන්වහන්සේ කින්න ඉෂ්ට කළා. ඒ අනාගත වාක්‍ය මගේ පොත්වල ලියවුණා. මම වැටෙන හැම වෙලාවකම මට ඒ අනාගත වාක්‍ය තමයි මම ජීවත් කරේ. ඉතින් උන්වහන්සේ ස්තුති කරනවා. මොකද මේ කරුණෙන් මම ලැබපු බලවත් දේ තමයි ඔයගලගේ තියෙන වටිනම වැඩි තමයි පසුතැවිල්ල ඒ තියෙන පාපයට විරුද්ධව පාපයට දේශ කරලා ඒ මිනිස්යාට දේශ නොකර පාපයට දේශ කරලා ඔහු මිනිස්යාට කිට්ටවන එක. ඉතින් ඒ දේ උන්වහන්සේ ඔහු තුලින් මට නිදහස් කරා. මට ආශිර්වාද සහ ආලේපය කලිත දිවනා මේ කිසිවක් නැතුව මම මෙතෙන්ට ආපු කෙනෙක්. උන්වහන්සේ ඒ නමස්කාරය වචනය දේශනා කිරීම ගුරුවරයෙක් විදිහට උගන්වන මේ හැම දෙයක්ම උන්වහන්සේගෙන් මම ලැබපු දේවල් උන්වහන්සේ සුද්ධ කරනවා. මොකද ඔහු හදවතින් නිදහස් කරපු ආශිර්වාද ඒ ඇතිවෙච්ච ගින්න මට මගේ ව්‍යාපාරයම අතරින් පවා එක හේතුවක් වුණා. මම ව්‍යාපාරට වඩා ආස කරේ දේව සේවෙට. ඉතින් ඒ ගින්න එදා පුංචි නිසා මම මෙතෙන්ට ඇවිල්ලා මම කවදාවත් ස්ථිරක් කියලා හිතුවේ නැහැ. මම පැරලා යන්න හදන්නේ. නමුත් උන්වහන්සේ මෙතන මාව ස්ථිර කරා. උන්වහන්සේ ස්තුති කියන අනික වාරයක්. මොකද 16 තුන දීපු ඒ පසුතැවිල්ල දීමනාව සහ ඒ බලවන්ත යතුරු සර්ණමේ යතුරු හැබෑකම සහ යටහත්කම තුළ ඔහු තුළ තියලා තියෙනවා. මොකද මම දේව ප්‍රේමය හොයද්දී මට මේ ප්‍රේමය බොහෝ දාසයන්ගෙන් දකින්න ලැබුණේ. නමුත් උන්වහන්සේ නිවැරදි තැන අවසාන මොහොතේ මාව හිටවලා මාව නිදහස් කරන නිසා උන්වහන්සේ ස්තුති කරනවා. විශාලයි. ආමෙන්. හalleluya. හalleluya. උන්වහන්සේ විශාල දෙවියන් වහන්සේ. ආමෙන්. හalleluya. ඒ විශාල දෙවියන් වහන්සේ අල්ලගන්න ඕන විශාල විදියට. ආමෙන්. එයා අල්ලගත්තොත් ඔබගේ ජීවිතයේ හැම තප්පරයකම ඔබට එන්නේ මොනවද? ආශිර්වාද විතරයි. ආමෙන්. ආශිර්වාද විතරයි. ආමෙන්. මේ බලවත් සාක්ෂිය දාලා අපි ඊළඟ ආලේපිට යමු. ඉතින් මෙයා 2012 ඔක්තෝබර් මාසේ නම ඇවිල්ලා එක කෙලවරක ඉන්නකොට එක කෙලවරක ඉඳගෙන ස්වාමීන් වහන්සේ ඇගේ මුළු ජීවිත කතාව පොතක් වගේ එයාගේ අම්මා දන්නේ එයාගේ තාත්තා දන්නේ පොතක් වගේ දැනසේ දිගාරින්න ගත්තා කියන්න ගත්තා. ඉතින් ඇයට 2012 කිව්ව අනාගත වාක්‍ය මේ වෙනකොට ස්වාමීන් වහන්සේ ස්වර්ග සම්පූර්ණ කරමින් ඉන්න කිව්වොත් නෙවෙයි. දැන් අපි අත්පොර සම්බන්ධය දිනදී පිළිගන්නව පාස්ලිදා ඒ මොනවද ස්වාමීන් වහන්සේ කරේ කෙටියෙන් විනාඩි ආපු වඩාන්දාස මම කියනවා යන්නනවා. එච්චරයි මතක. ස්වාමීන් වහන්සේට ස්තුතියි. උන්වහන්සේගේ කරුණාව නිසා මම 2012 ඉන්නේ මගේ පියාත් එක්ක මම පියා මාව එක්කගෙන එනවා. මම දන්නේ නැහැ කියන්නේ මොන එකට එක්කන් එනවද කියලා. මම ආව ඇවිල්ලා බලාගෙන හිටියා. අවසාන මොහොතේ පාස්ටර් කතා කරලා මට කවුරුත් නොදන්න මගේ අම්මා තාත්තා කිසි කෙනෙක් නොදන්න මං විතරක් දන්න මගේ සැඟවුණු ජීවිතේ ස්වාමීන් වහන්සේ පාස්ටර් තුලින් කතා කරන්න ගත්තා. ඉතින් ඒ වෙලේ පාස්ටර් කියනවා මම අඬනවා එච්චරයි. වෙන මම කතා කරන්න බෑ
යම් කාරණා නිසා අපි දෙනක ලොකු දුරස්කමක් ඇති වුණා. ඉතින් අවසානයේ ස්වාමීන් වහන්සේ එතන සුව කරන්න ගත්තා. මමත් එක්ක තිබිච්ච ඒ බැඳීමට නැවත ස්වාමීන් වහන්සේ ගෙන්න ගත්තා. ඒ වගේම ඊට පස්සේ ස්වාමීන් වහන්සේ එදා දවසේ උන්වහන්සේ ඊට පස්සේ සති දෙවනි සතිය වෙනකොට මම ස්වාමීන් වහන්සේගේ ආදෙත් ලබන්න ගත්තා. උන්වහන්සේගේ ශුද්ධාත්ම ක්‍රියාව ගත්තා. ඒ වෙද්දී මම වෙනස් සභාවකට ගිහින් අවුරුදු 21ක් මම යෝජි සභාවක මගේ උපත්ති සිට මම දෙවියන් වහන්සේ පිළිගත් දරුවෙක්. නමුත් මට දෙවියන් වහන්සේගේ ආලේපය තිබුණ නැහැ. නමුත් දෙන්ට ආපු දෙවනි සතිය වෙනකොට ස්වාමීන් වහන්සේ මම ආලේප කරා. උන්වහන්සේ අංගගත වාක්‍ය දෙන්න ගත්තා. නුඹ මම බොහෝ තැන්වලට ගෙනියන්න යන බොහෝ රාජ්‍යවලට ගෙනියන්න යනවා කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ වගේම උන්වහන්සේ සභා පාලකවරයෙක් විදිහට දෙවියන් වහන්සේ නැගිටිනවා කිව්වා. නමස්කාරය දෙවියන් වහන්සේට. ඒ පිළිවෙලට ස්වාමීන් වහන්සේ එකිනෙක ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ කරන්න ගත්තා. උන්වහන්සේ විවාහයට පවා විවාහයේ සිද්ධ වුණේ සති දෙකක් ඇතුළත. සති දෙකකින් විවාහයට සූදානම් වෙන්න කියලා කිව්වා. ඉතින් ඒවලේ අතේ සල්ලි නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ කරුණාව විතරයි සිසි රෝෂා මට බොහෝ සේවා කරපු කෙනෙක් අපේ ඇය තමයි ඇය සලෝන් එකක් කරා කියලා කිව්වා. එතකොට ඇය තමයි මාව සැරසුවේ දවස් දෙකටම. ඉතින් ඇය මට මහා ලොකු ශක්තියක් වුණා ස්වාමීන් වහන්සේ නැගිටිනවා. ඒ වගේම සිසිරේ කවලා මතක් කරනවා සිසු දිනෝ මේ මගේ මං අතේ හිටපු අය පාස්ටර්ත් එක්ක. ඉතින් මේ හැම කෙනෙක්ම මම වැටෙන හැම තැනකදීම මම මාර විදිහට වැඩිච්ච චරිතයක්. පුංචි දෙන්නත් අඬ කෙනෙක්. නමුත් ඒ වැටුණු හැම තැනකදීම ස්වාමීන් වහන්සේ මහා ඊටත් වඩා දෙතුන් ගුණයකින් උන්වහන්සේ මම නැගිටවන්න මේ පවුරු තියලා තියුවා. ඉතින් අද වෙද්දී අද උදේ පවා ස්වාමීන් වහන්සේ විශාල පීඩාවක් තුලින් මාව ගෙනාව. නමුත් අවසානයේ මම දුවගෙන ආවේ මෙතෙන්ට. ඉතින් මගේ අවසාන දිවිල දුවන්නේ මම මෙතනින් තමයි ස්වාමීන් වහන්සේ මාව නැගිටින්නේ. මගේ දුක වේදනාව ගත්තේ මෙතනින්. ඉතින් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ දෙක තුනක් මම බොහෝ තැන්වල වැටිච්ච තැන්වල මාව නැගිටින්නේ. උන්වහන්සේ මෙතනින් ඔසවපු පවුරු වලින්. ඉතින් ඒ ශක්තිය ස්වාමීන් වහන්සේ අදට ස්වාමීන් වහන්සේ තියලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේට ස්තුතියි. ඒ වගේම ජීවිතේ බොහෝ පීඩාවන් තුළ, බොහෝ කඩායම් තුළ, බොහෝ පරාජිත වීම තුළ, බොහෝ අපහාස තුළ, බොහෝ නින්දාවන් තුළ ආපු ජීවිතේ තිබුණේ. ඉතින් ඒ සියල්ල තුළදී මම දරාගෙන ඔසුලගෙන ආව බොහෝ දෙනෙක්. ඒ හැමෝම ස්වාමීන් වහන්සේ ඉදිරියේ බොහෝ ආශිර්වාද ලබන පිණිස මම හැමදාම ඉන්නවා. ඉතින් ඒ ජීවිතේ තමයි අද මම මෙතන ඉන්නේ ස්වාමීන් වහන්සේ කරුණාව නිසා. ඉතින් උන්වහන්සේ කිව්ව රටවල් 16ක් අපිට ගෙනියනවා කියලා. ඒකට අවශ්‍ය පිළිවෙත ස්වාමීන් වහන්සේ සකසමින් ඉන්නවා. මම හිතුවා ස්වාමීන් වහන්සේ මේ අවුරුද්දේ යම් විදියකට ස්වාමීන් වහන්සේ ඒකට යයි කියලා. නමුත් නැහැ. තව යන්න තියෙනවා. ඉතින් නමුත් දෙවියන් වහන්සේට ස්තුතියි ඒකට. ඉතින් ස්වාමීන් වහන්සේ සියල්ල තුල අදටත් මම හිතගෙන ඉන්නේ උන්වහන්සේගේ කරුණාව පමණයි. මගේ ජීවිතේ උන්වහන්සේගේ කරුණාව විතරමයි. ඒ අරුණකොට මේ ඉන්න පවුරු මහා විශාල පවුරු මාව වට කරගෙන ඉන්න. ඒ නිසා ස්වාමීන් වහන්සේට ස්තුතියි. උන්වහන්සේගේ ආලේපය, උන්වහන්සේගේ හැකියාව සියලු දේ උන්වහන්සේ මා තුළ තියලා උන්වහන්සේ මාව වටන කවුද මාව අදින්නේ ඊට වඩා දෙතුන් ගුණයකින් උන්වහන්සේ මාව ඊළඟ මොහොතේ නැගිටිනවා. ඒක තමයි උන්වහන්සේ මාව තියලා තියෙන විදිය. ඉතින් ස්වාමීන් වහන්සේ සියලු දේ නිසා උන්වහන්සේ මොහොතේ අනික වාරයක් ගෞරවයෙන් මහිමය ප්‍රශංසාව දෙනවා. ආමෙන්. මගේ සේවය ආරම්භිත දෙන්නේ මගේ සහෝදරී ශ්‍රීකා. ඒ වගේම ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න ඕන සිසතිලකා, සිසචිත්‍රා. මේ ස්වාමීන් වහන්සේගේ බලවන්තකම වගේ බලවන්ත ලෙස උල්කාලෙන් ඉඳලා යාඥා කරා මගේ මව, මගේ භාර්යාව. ඉතින් මේත කාලේ අපු අශාන් පුතා. ඉතින් කෙසේ නමුත් අපි ඒ වගේම රාගවට මාව ගෙනියන්න මූලික වුණ තියෙන සහෝදරයා සහ අලුත් සහෝදරයා මතක් කරන්න ඕන. ඉතින් රාගවට ජීවන නිසා තමයි මම වෙන්න පුරාවේ. ඉතින් ඒ වගේ ඔය කතාවල් තියෙනවා. ගොඩක් කතා කියන්න ගියොත් ගොඩාක් වෙලා යනවා. ගොඩක් අය ජීවිතවල දැනනාසේ අසිත් විදියට කතා කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ අපි සභාවක් ඇටියට අපි මේ වෙලාවේ ශෝකනාසගේ බලවන්ත ඒ තානාපතිවරුන් ආලේප කරන්න යන වෙලාව. ඉතින් මේ වෙලාවේ මම ඉතා පොසින් ආරාධනා කරනවා
අද දනකට දෙවියන් වහන්සේගේ ආලේපනතියක් විදියට රිවරන් දිනුෂයලා විශාලා අපි ආලේප කරන ඊට පස්සේ රිවරන් ඉරේකා උදයන්ති මල්ලාරච්චි ඒ වගේම රිවරන් ඉරෝෂා සංජීවනි ඒ වගේම රිවරන් සසකල්යානි දිනුගේ රිවරන් අජිත් ශරමගේ කියන අයව සභාවක් හැටියට අපි ආලේප කරන්න යනවා. ඉතින් විශ්වාස කරන අපි නමස්කාර කණ්ඩායම නමස්කාරයෙන් උන්වහන්සේට ඉදිරියේ ගායනාවෙන් උපකාර කරයි. ඉතින් ස්වාමීන් වහන්සේගේ ආත්මය, ස්වාමීන් වහන්සේගේ ආලේපය, ස්වාමීන් වහන්සේගේ වැඩ සිටීම, ස්වාමීන් වහන්සේගේ ජීවනය, ඒ වගේම රෙවරන් නිශාන්ත අපි දෙවියන් වහන්සේ ඉදිරියේ අපි ආලේප කරන්න යනවා. ස්වාමීන් වහන්සේ කරුණාව, ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය, ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය මේ සේවය කරන සහෝදරයෙක් කවුරු කියනවද? හalleluya. උන්වහන්සේගේ බලවන්ත කරුණාව කවුරු කියනවද? ස්වාමීන් වහන්සේගේ බලවන්ත කරුණාව මෙලාවේ අපි උන්ට ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඒ ස්වාමීන් වහන්සේගේ ආලේපය නිදහස් කරන්න යනවා. හalleluya. ස්තුතියි. ප්‍රශංසා දෙනවා කවුරුද වේවා. සේවයක් හalleluya. ජීවමාන දෙවියන් වහන්සේගේ තෙල්වල කිසි බලයක් මේ තෙල් අපි ආලේප කරනවා. යේසුස් ක්‍රිස්තුස් හalleluya. නමස්කාර කියන ආත්මයෙන් මෙතෙන් පටන්. හalleluya. දෙවියන්ගේ යේසු ආත්මය ගත්ත දැන් හalleluya. ශීලමය තාලා ස්වාමීන් වහන්සේ නුරුතුලි බලවත් එක්ක තියෙනවා. අලෙන් බලා නැගිටිනවා.